Hello friends, ඔන්න ඉතින් මං අද ප්ලේ කරන්න යන්නේ ෆාම්ලෑන්ඩ් කියන සුපිරි ඔෆ්ලයින් ගේම් එක. මේකෙන් 100 ගාණක් විතර තමයි වෙන්නේ. සුපිරි ෆාමින් ගේම් එකක්. ඔයත් ෆාමින් වලට ආසයි නම් ප්ලේ කරලා බලන්න. හරි ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මං කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම්. හරි මෙතන හරකෙක් ඉන්නවා. අපි ඒ හරකගේ කිඩි ගමු. හරි මම මේකෙදින් ටිකක් ප්ලේ කරලා තමයි තින්නේ. ඒක ඉතින් ගණන් ගන්න එපා. හරි අපිට මේ හරකෙක්ගෙන් කිරි බාල්දි 4ක් හම්බ වෙනවා. මම සත්‍ය පොඩ්ඩක් වැඩි කරා. මේකේ සද්ද තිබුණේ නැහැ. මම මේ පස්සේ රෙකෝඩ් එක දාන්නේ. කියන්නේ වීඩියෝ එක රෙකෝඩ් කරා. කතා කරන ටික පස්සේ බාන් එකෙන් ගත්තා. මෙතන මාළු ඉන්න මාළු ටිකක් අල්ලගමු. පොඩ්ඩක් එහෙම ලග් වෙනවා ඇති. අර රතු මාළු වෙත්තම අල්ලගත්තේ. අපිට එකමාරට එක මාළුවෙක් විතර අල්ලන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අවුල්. අපි ඇපල් ටිකක් කඩාගමු. ඇපල් ගහ හොලවලා. හරි ඔයා ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරන්න. අපි තක්කාලි මෙතන වැවිලා තියෙන ටික කපාගමු. තක්කාලි යායක් තියෙන. ලොකු යායක්. ලොකු කිව්වට ලොකුමත් නෑ. හරි මෙතන පාලමෙන් අපි ගොඩ වෙලා කුකුලගෙන් බිත්තර ටිකක් ගමු. කුකුලන්ට කොහෙන්ද බං බිත්තර කිකිලි ඕනේ බිත්තර දාන්න. මෙතන තරකෙක් ඉන්න. මේ කටහඬ පොඩ්ඩක් අවුල් නැති ගණන් ගන්න එපා. මම මේ කාලෙකින් තමයි ලොං වීඩියෝ එකක් දාන්නේ. මම ලොං වීඩියෝ නොදා ඉන්න හැදුවේ. ඔයගොල්ලෝ බලන්න නැති මම මොකක්ද කරේ කියලා. එතන අපිට ට්‍රැවල් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ගේම් එක ගහන්න ගත්තතින් ඒක දැනගන්න පුළුවන්. මෙතන සන්ෆ්ලවර් තියෙනවා. ඒ කුකුලගෙන් බිත්තර කුකුල නෙවෙයි බං කිකිලි. මෙතනින් දැන් සන්ෆ්ලවර් වගා කරමු. හරි වපුරන්න තමයි ඇති. කොහොමද නේ ඇත්ත ජීවිතෙත් මේ වගේ වතුර දාපු ගමක් ගහක් හැදුන්නේ. මේකේ පොඩි ගේම් එකක් වගේ වුණාට සුපිරියටම ග්‍රැෆික් තියෙනවා. ඒක ඉතින් ඔයගොල්ලෝ ප්ලේ කරලා බලා ගන්න පුළුවන්. හරි මේකේ ගොඩක් තියෙනවා. මම ඔයිට කලින් ගැහුවා. ඊට පස්සේ ආයෙ ඩිලීට් කරා. ආයෙත් දාගෙන ගැහුවා. ඊට පස්සේ මගේ අතින් ගේම් එක මේ රීසෙට් වුණා. හරි ආයෙ මාළු වල්ලනු. එන්න වැඩකාරයෙක් යනු. හරි ඒකේ මාළු කහ මාළුවට කොළ මාළුවට රතු මාළුවට එක තියෙනවා. කියන්නේ එක එක මිල ගන්න. අපි බඩීරු ගුවකා කරන්න යන්නේ. අතන තියෙන සුපර් මාකට් එක. මෙතනක් තියෙන ට්‍රක් එකක් අරගත්තු හාදයෙක්. මේකේ තා තියෙනවා අපිට චෙරි ළඟට බීම කඩයක් තියෙන. එතනට දෙන්න තියෙනවා ලෙමනුයි දොඩනුයි පත්තක්ක. අපිට තාම මේ ෆාම් ටික ආවේ නැහැ. ඒවට ඉතින් දැන් මේවා වගා කරලා විකුණලා සල්ලි අරගෙන එවෙන් මේ අපේ මේ තියෙන මැප් එක ලොකු කරගන්න තියෙන. අපි දැන්ට තියෙන ටික විකුණමු. එක කඩයකට ගන්න ප්‍රමාණයක් තියෙනවා. මෙතනට ගන්න බිත්තර කිරි සූරියකාන්ත. අතනට ගන්න ඇපල් ඊළඟට බඩිරිඟු තක්කාලි. මෙතන බාන්න එක ෆුල්. මෙතනට තමයි මාළු විකුණ. අපි දැන් දින ටික ගමු. ඒ ට්‍රැවල් කියන එකට තමයි යන්න තියෙන්නේ. හරි ඉතින් අපේ පැත්තට මේ දවස්වල හොඳටම වැස්ස. වෙසක් කාලේනේ. ඒගොල්ලෝ ඉතින් වෙසක්කට සිල් ගන්න ගියාද? දන්සල් වඳින්න ගියාද? කමෙන්ට් එකක් දාන්න. මම නම් සිල් ගත්තා. හරි අපි මෙතනින් ලොකු කරගමු මැප් එක. පාලමක් හම්බුනේ.
මෙතන ලොකු කරගන්න අපිට 7000 ගාණක් වුණා. දැන් 6000 ගාණක්. අපි කොහමයි ඒ සල්ලි ටිකත් හොයාගමු. මෙතන මේ කිකිලියෝ බිත්තර දාන්න ඉක්මනින්. හරි අපිට තව වගා කරන්නදී. ඒ වගේම තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද? සබ්ස්ක්‍රයිබ් කරන්න ආස හිතේ. හරි. කොහොම කැපෙන්නෙත් නෑ. අපි ආයේ තක්කාලි වවනු. තක්කාලි වවන එක තමයි අපේ විනෝදාංශය. හරි. වතුර දාමු. හරි. කොහොම තා ඉස්සරහට යා. එක තැනයි මේ. මට මේ පස්සේ වොයිස් රෙකෝඩ් කරන්න උනේ. මන් දන්නේ නැහැ මගේ අතින් මයික් ඔන් වෙලා නැහැ. හරි ඉතින් අපි අපල් නතන තියෙන කඩා ගමු. මම මේ පාර වෙසක් කුණු ටිකක් හැදුවා. මන් දාන්නම් පෝස්ට් එකක්. ඒ වෙසක් කුණු ටික ලස්සනද කියන්න. අටපට්ටම් හැදුවේ. තරුවක් හදන්න ගියේ වෙලාමදි වුණා. කල්මදි වුණා හදාගන්න. හරි අපි දැන් මොකද්ද කරන්නේ? බඩේනිකු වගා කරමු. ඔයාගේ ෆොටෝ එඩිටින් වල තියෙන මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. YouTube thumbnail ඊළඟට Facebook එකට දාන පෝස්ට් එඩිට් කරගන්න ඕනේ ඒවා. ඒ වගේම මම හදලා දෙන්නම්. ඊළඟට ඔය ඕන ලෝගෝ හදා ගන්න ඕන නම් ඒවා හදලා දෙන TikTok එකට. හරි ඉතින් තා අපිට වැඩ තියෙද? මේ ටික කපා ගමු. අපි යන් අර පැත්තට. ඒක ෆුල් අපි ඒ ටික ගමු. හරි අපිට තාම මොනවද කරන්න? සන්ෆ්ලවර් වගා කරමු. හරි වගා කරමු. අද සවුන්ඩ් වල පොඩි ප්‍රශ්න තියෙනම් ගණන් ගන්න එපා. මං කාලෙකින් වීඩියෝ එකක් රෙකෝඩ් කරා. මේ ටික කපාගෙන යන්න. හරි. ඉතින් මං අර කිව්වා වගේම ෆොටෝ එඩිට් කරගන්න ඕන මං දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක. ඒකට මැසේජ් එකක් දාන්න. කෝල් ගන්න එපා. මැසේජ් එකක් විතරක් දාන්න. අපි මාළුවෙක් අල්ලගමු. රතු මාළුවෙක් අහුුනේ. මං කැමති වෙන මාළුවෙක් තමයි රතු මාළු. නමක් නෑනේ රතු මාළු. පියන්කෝ. මං මෙතන දක්වන ටිකත් කපා ගන්න. ඒගොල්ලන්ට පොඩි වැඩක් තියෙන පෙන්නන්න. ඔය බාන් එක ෆුල් වුණාම තමයි මුන් වැඩ නොකර නිකන් ඉන්නේ. එතන තක්කාලි ගෙඩිය රතු පාටයිනේ. එතන වැටෙනවා ෆුල් කියලා. එතන අර බඩු ලිස්ට් එකේ උඩින්ම තියෙනවා පේනවා ඇති. කාසියක් ඒක ටච් කරාම අපිට හැකි මේ තියෙන අපේ ළඟ තියෙන දැන් තක්කාලි ආයක නෙමෙයි මේ මෙතනින් අපිට පුළුවන් බල්ලෙක් ගන්න පූසෙක් ගන්න. ඔය බල්ල අපි බාන් එකක තියෙන බඩු ගත්තාම නටනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. දැන් බලා ගන්න බල් වෙනකන් අපි එතකන් මේ කිරි ටික දොවමු. හරි. අපිට එක හෙළදෙනකගෙන් කිරි මාල්දි 4යි හම්බෙන්නේ. ඔන්න බලාගෙන මේ බල්ලා නටනවා. අර දැක්කද කැන රවුමක්. පූසගෙන් කරන දේ මට හොයාගන්න. කියන්නේ මං පූසෙක් ගත්තා මට මතක නැහැ ඌ මොකද්ද කරන්න කියලා. හරි අපි ඒ ටිකත් තිකුණ ගමු. අපි මං අර පාලමක් තිබ්බේ
ඒකෙන් එහා පැත්තේ බීම කොටස හදලා වීඩියෝ එක නවත්තන්න හිතාගෙන ඉන්නේ. අපි මේ මාළු වර්ණ විකුණමු. හරි. දැන් අපි යන් එතන මැප් එක ලොකු කරගන්න. හරි අපිට තා 11.9 එකේ තියෙන. ඒ හින්දා අපි මෙතන හදමු 11.8 එකේ. අඩෝ ශිරාවටම අපිට හම්බුණා චෙරි ගහක්. අපි ඒ චෙරි ටිකක් කඩමු. තාම චෙරි විකුණන තැන හම්බුන්නේ නැහැ. ඔතනමයි තියෙන්නේ ඊට එහා පැත්තේ. මෙතන හදන්න අපිට සල්ලි මදි. නිකන් තියෙන සල්ලි ටික වියදම් කරලා මේ බල්ලත් එනවා අපේ පස්සෙන් පැයක්. මේ මගේ වීඩියෝ රෙකෝඩ් මාක් එක වැටලා තියෙන තැන ඒ බල්ල අපේ පස්සෙන් එන වෙලාව තියෙනවා. තප්පර 58ක් පස්සෙන් එනවලු බා. how sad. හරි ඉතින් අදට වැඩේ ඉවරයි. subscribe කරමු නැති කට්ටිය subscribe කරන්න. එහෙනම් අපි ගියා.